හරි. එහෙනම් අපි කෙලින්ම යමු කතාවට. කවදා හරි හිතලා තියෙනවද? ඇයි බෞද්ධ භික්ෂුන් වහන්සේලා අවුරුද්දේ එක නිශ්චිත කාලෙකදී ගමන් බිමන් ඔක්කොම නවත්තලා එකම තැනක වැඩි ඉන්නේ කියලා. අන්නේ නිශ්චලතාවයටම කැපවුණු මාස 3ක් ගැන තමයි අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ. ඒකට තමයි වස්සා වාසය එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න විදිහට වස් සමාදන් වීම කියලා කියන්නේ. ඉතින් අන්නේ ඒක තමයි ප්‍රශ්නේ. ඇයි වැසි කාලෙදිම මේ විදිහට තමන්ගේ සුපුරුදු සංචාරක ජීවිතය නවත්තන්නේ? මේකට හේතුව ඇත්තටම හරිම රසවත් කතාවක්. අපි බලමු ඒ කතාව මොකක්ද කියලා. හොඳයි. හැම දෙයකටම වගේ මේ පිළිවෙතට ආරම්භයක් තියෙනවා. හැබැයි පුදුමම දේ තමයි මේක පටන් ගන්නේ භික්ෂුන් වහන්සේලාගෙම නෙවෙයි. මේක ඇත්තටම සාමාන්‍ය මිනිස්සු, ඒ කියන්නේ ගිහි ජනතාව කරපු ඉල්ලීමකින් පටන් ගත්ත දෙයක්. දැන් මෙතන තියෙන හරිම රසවත් කාරණය තමයි මේ වස්වසන සිරිත බුදුදහමට විතරක්ම විශේෂ වුණු දෙයක් නෙවෙයි. ඒ කාලේ ඉන්දියාවේ හිටපු අනිත් ශ්‍රමණ, ඒ කියන්නේ තාපස කණ්ඩායම්, විශේෂයෙන්ම ජෛන ආගමිකයෝ, ඒගොල්ලොත් මේ වැසි කාලෙට තමන්ගේ ගමන් බිම නවත්තලා එක තැනක තමයි හිටියේ. තින් මහා වග්ගපාලියේ විදිහට අනිත් තාපස කණ්ඩායම් මේ විදිහට වැසි කාලයට එක තැනක ඉන්නව දැකපු මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවා. ඊ අය බුදුරජාණන් වහන්සේගෙන් යහුවා, ඇයි ස්වාමිනී බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් මේ වගේ කරන්නේ නැත්තේ කියලා. ඉතින් බුදුන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගත්තා. මේකෙන් අපිට පේනව නේද මේ පිළිවෙට පිටිපස්සේ තියෙන ගැඹුරු සමාජ සම්බන්ධය. ඒ කියන්නේ මේක නිකම් පැනවපු නීතියක් නෙවෙයි. මේක ප්‍රජාවගේ ඉල්ලීමකට දක්වපු සංවේදී ප්‍රතිචාරයක්. හරි. එතකොට දැන් අපි දන්නවා මේ සිරිත පටන් ගත්තේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු මේක ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ කොහොමද? මොනවද මේකට අදාළ වෙන්නේ විනය නීති රීති? ඉතින් මේ කියන වස් සමාදන් වීම කියන්නේ හරියටම මොකක්ද? මේක අපිට හිතන්න පුරුවන් මාස 3කට තමන් විසින්ම තමන්ට පනව ගන්න අධ්‍යාත්මික පුහුණු කඳවුරක් වගේ දෙයක් කියලා. එකම තැනක ස්ථාවරව ඉඳගෙන සම්පූර්ණයෙන්ම තමන්ගේ අධ්‍යාත්මික දියුණුවට මුල් තැන දෙනවා කියලා හිතට ගන්න අදිෂ්ඨානිය තමයි මේ. හැබැයි මෙතන තව රසවත් දෙයක් තියෙනවා. මේ වස් සමාදන් වෙන්න කාල දෙකක්ම තියෙනවා. ප්‍රධාන එක තමයි පෙරවස්. ඒ කියන්නේ ඇසල පුර පසළොස්වක පොයට පහුදම පටන් ගන්න එක. හැබැයි හිතන්නකො මොකක් හරි බාධාවක් නිසා ඒ දවස මඟ හැරුණා කියලා. එහෙම වුණොත් විකල්පයක් විදිහට පසුවස් සමාදන් වෙන්නත් අවස්ථාව දීලා තියෙනවා. මේකින් අපිට පේනවා නේද? මේ විනය නීති කොයිතරම් දැඩි වුණත් ප්‍රායෝගික ජීවිතයට ගැලපෙන විදිහට යම් නම්‍යශීලී බවක් ඒ තුලම තියෙනවා කියලා. හැබැයි මෙතන වැදගත්ම දේ තමයි මේක කැමැති නම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, මේක අනිවාර්ය දෙයක්. ඒ කියන්නේ වස් කාලේ පටන් ගන්නකොට ආරාමයක ඉන්න හැම උපසම්පදා භික්ෂුවක්ම වස් සමාදන් වෙන්නම ඕන. කිසිම වළංගු හේතුවක් නැතුව මේක පැහැර හැරියොත් ඒක දුකුලා ඇවතක්, ඒ කියන්නේ සුළු වරදක් විදිහට තමයි සැලකෙන්නේ. මේකෙන් සංඝ සමාජය ඇතුලේ තියෙන විනයගරුක බව තහවුරු වෙනවා. එතකොට වස් වසන්න සුදුසු තැන් මොනවද? මෙතනදිත් මේ පිළිවෙතේ තියෙන සරල බව, ඒ තාපස ස්වභාවය තමයි ඉස්මතු වෙන්නේ. විනයේ සඳහන් වෙන්නේ ගව මඩුවක්, ගැලක්, නැවක්, එහෙමත් නැත්නම් ගස් බෙනක් වගේ හරිම චාම් සරල තැන් තමයි සුදුසු කියලා. බලන්න, බාහිර සැප පහසුවට නෙවෙයි අභ්‍යන්තර දියුණුවට දෙන තැන. හැබැයි ඒ වගේම මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. වස්වසන්න නුසුදුසු තැනුත් තියෙනවා. උදාහරණයක් විදිහට එලිමහනේ, සොහොනක, එහෙම නැත්නම් නිකම්ම කුඩයක් යට වගේ තැන්වලට අවසර නැහැ. මේකෙන් අපිට තේරෙන්නේ මොකද්ද? පිළිවට චාම් වුණාට ඒකේ තේරුම අනවශ්‍ය විදිහට දුක් විඳින්න ඕන කියන එක නෙවෙයි. භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ආරක්ෂාව සහ මූලික පහසුව ගැනත් මෙතනදී හිතලා තියෙනවා. හරි. එතකොට මේ නීති රීති ටිකක් දැඩි වගේ පේනව නේද? හැබැයි ඉතින් ජීවිතේ හැම වෙලේම නීති පොතටම අනුව වැඩ කරන්න බෑනේ. හදිසි අවස්ථා එනවා. ඉතින් අපි දැන් බලමු මේ දැඩි නීති අතරම හදිසි අවස්ථාවකදී දීලා කියන විශේෂ අවසර මොනවද කියලා. මේ නීති හදලා තියෙන්නේ ඇත්තටම ජීවිතයේ යථාර්ථය හොඳටම තේරුම් අරගෙන. හිතන්නකෝ වස්වසන තැනට හොරුන්ගෙන් වගේ උවදුරක් එනවා. එහෙම නැත්නම් ආහාර, බෙහෙත් වගේ අත්‍යවශ්‍ය දේවල් හිඟ වෙනවා. සමහර විට Tamanගේ බ්‍රහ්මචාරියාවට හානියක් වෙන්න පුළුවන් අවදානමක් එනවා. අන්න ඒ වගේ බරපතල හේතු මත Tamanගේ ආවාසයෙන් ටික කාලයකට පිට වෙලා යන්න අවසර දීලා තියෙනවා. ඒ වගේම තමයි සංඝ සමාජය දෙකට බෙදී යන එක වළක්වන්න ඕන නම් ඒකටත් අවසර තියෙනවා. හරි. දැන් අපි මේ ආධ්‍යාත්මික ගමනේ අවසානයට ලං වෙලා යන්නේ. මාස 3ක නිශ්චලතාවයකින් පස්සේ මේ වස් කාලේ අවසන් වෙන්නේ කොහොමද? මේ ගමනේ කූට ප්‍රාප්තිය සනිටුහන් කරන පවාරණේ කියන විශේෂ අවස්ථාව ගැන අපි දැන් කතා කරමු. පවාරණේ කියන්නේ වස් කාලය අවසන් කරන විධිමත් උත්සවය.
හැබැයි මේක නිකම්ම උත්සවයක් නෙවෙයි. මෙතන වෙන දේ ඇත්තටම හරිම ගැඹුරුයි. භික්ෂූන් වහන්සේලා එකිනෙකාට ආරාධනා කරනවා මෙන්න මෙහෙම. මේ ගෙවුණු මාස 3 අපි එකට හිටියා. මේ කාලේ අටලත මගේ අතින් වුණ වරදක් ඔබ දැක්කනම්, එහෙම නැත්නම් ඒ ගැන ආරංචියක් ඇහුණනම්, එහෙමත් නැත්නම් සැකයක් හිතෙනවා නම් කරුණා කරලා අනුකම්පාවෙන් මට ඒක පෙන්වලා දෙන්න කියලා. හිතන්නකෝ මේ ක්‍රියාවලිය ඇතුලේ කොයිතරම් ලොකු විවෘතභාවයක්, කොයිතරම් ලොකු විශ්වාසයක් ගොඩනගෙනවද කියලා. ඉතින් මේකේ හරය තමයි මේ මාස 3ක් තිස්සේ එකට ජීවත් වුණු පිරිසක් ආයමත් තමන්ගේ ගමන් බිමන් යන්න කලින් එකිනෙකා අතින් වෙච්ච වැරදි තියෙනවනම් ඒ ඔක්කොම පිළිගෙන ඒවා හදාගෙන හිතේ කිසිම කහටක් නැතුව සම්පූර්ණ සතුටින් සහ සමගියෙන් වෙන් වෙලා යන එක. ඇත්තදම ප්‍රජාවක් ඇතුලේ බැඳීම් ශක්තිමත් කරන්න පුළුවන් හරිම අපූර්ව ක්‍රමයක් මේක. එතකොට සමස්තයක් විදිහට ගත්තම මේ වස් කාලය කියන්නේ දෙපැත්තටම හුඟක් වටිනා කාලයක්. එක පැත්තකින් භික්ෂුන් වහන්සේලා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්නවා. අනිත් පැත්තෙන් උන්වහන්සේලා එකම තැනක ඉන්න නිසා ගිහි පිරිසට තයාගෙන් ධර්මය ඉගෙන ගන්න, මඟ පෙන්වීම ලබා ගන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ මාස 3 ආධ්‍යාත්මික ගමන පවාරණෙන් කුට ප්‍රාප්තියටපත් වුණාට පස්සේ තමයි බෞද්ධයන්ට හරිම විශේෂ පින්කමක් වෙන කටින චීවර පූජාව එළඹෙන්නේ.